අයබෝවන් අදත් ඉතින් වීඩියෝ එකක් අරගෙන ආවා part 2 එක මේකේ බබාලා හම්බෙන ඉන්න අපේ අයට part 2 එක තමයි මම ගෙනාවේ මේ කොහොමද අපේ දරුවන් හම්බුනට පස්සේ අපි මේ වැඩ රාජකාරී ටික ඉතින් මෙහෙ තියෙන ටික කරගන්න කියලා. ඉතින් අපිට උප්පැන්න ගැන කතා කරා අපි උප්පැන්නේ මෙන්න මේ වගේ උප්පැන්නයක් තමයි හම්බෙන්නේ. මෙතන CNP නම්බර් එක කියලා එකක් දාන්නේ නැහැ. මේ CNP නම්බර් එක ඒගොල්ලෝ ලියන්නේවත් නැහැ. CNP නම්බර් එක අපේ තියෙන්නේ identity තමයි. චෙනපෙව් කියන්නේ ඒකට තමයි. ඉතින් උපැන්නේ ඒක ඒගොල්ලෝ ප්‍රීමරියෙන් අපිට ලබා දෙනවා අපේ પાස්පෝර්ට් එක හැදුවට පස්සේ මෙන්න මේ වගේ කොලයක් CNP එක නම්බරේ දාලා. ඒ වුණාට ඒක වැලිඩ් වෙන්නේ නැහැ අරකට මේ අපේ ඉමිග්‍රේෂන් එකේ වැඩවලට. ඉතින් પાස්පෝර්ට් එක හදනකොට ඕගොල්ලන්ට මම ඉස්සෙල්ලාම කිව්වා පාස්පෝර්ට් එකේ ටික පුරව ගත්තොත් හොඳයි කියලා. මොකද සෙට් එකක් තියෙනවා. මේක ඉතින් පුරවන්න ටිකක් එහෙම වෙන නිසා. ඉතින් මේකේ ඉල්ලුම් කරු කියලා තියෙන තැන් වලට අනිවාර්යෙන් තාත්තගේ නම දාන්න බබාගේ. මොකද තාත්තගේ වාසකම් බබාට යන නිසා හැමදෙස්සෙම ඉල්ලුම් කරු විදියට තාත්තා තමයි පෙනී හිටින්න ඕනේ. ඉතින් මේකේ හිස්තැන් පුරවන දැන් නම් ඉතින් ඕගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් නැහැ. දැන් මෙහි ඉන්න අයට මේ අපේ එම්බසිය බුකරස්ට්වල තියෙන නිසා. ඉතින් අපිට ඉස්සර තිබුණේ පෝලන්ඩ් වල. ඒ නිසා ටිකක් අමාරු වුණා, බය හිතුණා. මේකේ වැරදි තිබුණොත් ආයෙ රිටර්න් එයි ඔය වගේ ප්‍රශ්න. DHL හරහා යවන්න ඕනේ. ඉතින් ඔය වගේ ප්‍රශ්න ටිකක් අපිට වුණා 2023 නිසා. ඉතින් ඊට පස්සේ ඉමිග්‍රේෂන් අපේ මේ එම්බසිය මෙහි තියෙන නිසා කිසි ප්‍රශ්නයක් නැහැ දැන්. ගිහිල්ලා විල්ලා වැරදි අඩුපාඩු මේ හදාගෙන කරගෙන යන්න පුළුවන්. අනිත් එක ඕගොල්ලෝ මතක තියාගන්න පාස්පෝර්ට් එකේ අම්මගේ තාත්තගේ පළවෙනි පිටුවේ ඉඳන් පිටු 9 වෙනකන් ෆොටෝකොපි ගහගෙන යන්න ඕනේ. මොකද ඒක අපිටත් උනා පොඩ්ඩක් අමාරුයි මේ හිතන්න ගිහිල්ලා මේ කොපි ගහන තැනක් හොයාගන්න. ඒක තියෙනවා තැනක් ළඟම තියෙනවා. මේ තිබ්බට චුට්ටක් යන්න ඕනේ. ඒක පොඩ්ඩක් පැටලි සහගතයි ඉතින් හොයාගන්නකොට. ඉතින් ඔය වගේ මේක පුරවන්න එච්චර අමාරුවක් වෙන එකක් නැහැ. කැපිටල් වලින් පුරවන්න ඕනේ ඉංග්‍රීසි වල කැපිටල් වලින්. ඉතින් ඇඩ්‍රස් දානකොට ඒවා දානකොට හරියට බලලා කරලා දාන්න. මේ ටික තමයි ඉතින් පුරව ගන්න තියෙන પાස්පෝර්ට් එක ගැන කතා කරොත්. ඊට පස්සේ પાස්පෝර්ට් එකට බබාගේ ෆොටෝ එක ගන්නකොට බබාව සුදු රෙද්දක නිදි කරලා ඒ විදිහට අරගන්න ෆොටෝ එක. එහෙම තමයි අපිත් ගත්තේ. ඊට පස්සේ ඊළඟට අපි પાස්පෝර්ට් එක හදන්න එම්බසියට යනකොට අපේ අර ට්‍රාන්ස්ලේට් කරපුවා ඒ හැමදේම අරගෙන යන්න මොකද ඕන වෙයිද කියලා දන්නේ නැහැ. ඉතින් પાස්පෝර්ට් එක අපි මාසෙකමාරකින් විතර ගත්තා මේ පෝලන්ඩ් වලින් දාලා ඊට පස්සේ අපි කෙනෙක්ව ගෙදරින් කෙනෙක්ව යවලා තමයි પાස්පෝර්ට් එක නිදහස් කරගත්තේ ලංකාවෙන්. ඊට පස්සේ එයා තමයි DHL හරහා මෙහාට එව්වේ. ඉතින් එන මාසෙකමාරක් විතර අන්න එහෙම ගත්තා. නැත්තම් සමහර විට මම දන්නේ නැහැ මෙහි process එක මොකක්ද කියලා. අලුත උපන් බබෙක්ට වේලාසන ගන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. මාස 3ක් විතර යනවා කියලා තමයි කියන්නේ પાස්පෝර්ට් එක හදන්න ගියාම. අලුත් කරන්න ගියපු නිසා අපි ඒක දැනගත්තේ. ඉතින් මේ කුවිතාංශය ඔයාලා තියාගන්න පරිස්සම් කරලා. මොකද මේ කුවිතාංශය අවශ්‍ය වෙනවා අවුරුදු 3කට තමයි බබාගේ પાස්පෝර්ට් එක මුලින් හදන්නේ. දැන් කොහොමද කියලා දන්නේ නැහැ මම. අපේ කලින් හැදුවේ අවුරුදු 3කට. මොකද බබාගේ මුණ වෙනස් වෙනවා අර මේ නිසා. ඉතින් මේක පරිස්සම් කරලා තියාගන්න ඔයාලා. මේක අවශ්‍ය වෙනවා බබාගේ පාස්පෝර්ට් එක අලුත් කරන දවසට. ඉතින් මේක අනිවාර්යෙන් අලුත් කරන දවසට අරන් යන්න. අපිට ඒක වුණා. ඒකයි කියන්නේ. ඊට පස්සේ රෙජිස්ටර් උප්පැන්නයක් දෙනවා සිංහල මේ ලංකාවේ උප්පැන්නයක් මේ විදිහට අපිට හම්බ වෙනවා. ඒකත් බලන්න ඔයාලා. මේ විදිහට අපේ රෙජිස්ටර් කරලා උපැන්නේ හම්බ වෙනවා බබාට. પાස්පෝර්ට් එක ඉතින් හදන්න බාර දීලා එතකන් ඔයාලට පුළුවන් ඉමිග්‍රේෂන් එකට ගිහිල්ලා මෙන්න මේ වගේ අපිට මොනවද වීසා කාඩ් එක හදන්න අලුත් උපන් බබෙට ඕනේ කියලා මේ වගේ කොලයක් ඉල්ල ගන්න. මේක ඉතින් වෙනස් වෙනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි මේක තියෙනවා 259ක් ටැක්ස් ගෙවන්න ඕනේ අර චෙක් එකට. මම PR වීඩියෝ එකේදීත් කිව්වේ චෙක් එකට CEC බැංක් කියලා තියෙනවා. ඒ CEC බැංක් එක චෙක් කියලා තමයි මෙහි කියන්නේ. කොළ පාටින් තියෙන එක. ඒ චෙක් බෑන්ක් එකට ගිහිල්ලා ගෙවන්න ඕනේ 259ක්. 120ක් යූරෝ කියලා තියෙනවා මෙතන. ඒක ගෙවන්න තියෙන්නේ අනෆ් එකට. ඉතින් ඔන්න ඔය වගේ තමයි ටැක්ස් දෙක ගෙවන්න තියෙන්නේ. ඒක ඔක්කොම ගෙවාගෙන තමයි යන්න ඕනේ. ඔයගොල්ලෝ අන්තිමට යන දවසට ඒක ගෙවාගෙන යන ડોකියුමන්ට් හදාගෙන ඔයගොල්ලෝ ඔන්ලයින් මේවා කරලා යන දවසට ඔයගොල්ලෝ ඒක හදාගෙන යන්න. ඊට පස්සේ මේකේ ડોකියුමන්ට් ඉතින් අවශ්‍ය වෙන්නේ අම්මා තාත්තාගේ කසා සහතිකේ මේ බබාගේ උප්පැන්නේ එතකොට પાස්පෝර්ට් එක ඊට පස්සේ ෆොටෝකොපි අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ඉංග්‍රීසි වලට මේ රුමේනියන් ලැන්ග්වේජ් එකට ට්‍රාන්ස්ලේට් කරපුවා ඔක්කොම අරගෙන යන්න. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා වීසා එක ගහනකොට අර වගේම මේ ડોකියුමන්ට් එකක් අවශ්‍ය වෙනවා. අර නොතාර්ගෙන් මං කිව්වේ ගන්නවා කියලා. මෙන්න මේ වගේ ડોකියුමන්ට් එකක් අවශ්‍ය වෙනවා. නොතාර්ගෙන් අරගෙන අර විදිහට අදුකුතෝරු ගෙනල්ලා අදුකුතෝරුට කියලා අස්සම් කරගෙන අර මම කලින් කිව්ව වීඩියෝ එකේ වගේ එකක් අවශ්‍ය වෙනවා මේ වීසා කාඩ් එකටත්. ඉතින් ඒක ඕගොල්ලෝ ඉමිග්‍රේෂන් එකකින් ගිහිල්ලා අහලා බලලා එන්න. ඒගොල්ලෝ තමයි ඕගොල්ලොන්ට කියන්නේ මේ වගේ එකක් අපිට අවශ්‍ය වෙනවා කියලා. එතකොට ඕගොල්ලෝ ඒක ලියාගෙන ඇවිල්ලා නොතාර කෙනෙක්ට දීලා ඕනේ මේ වගේ කොලයක් ගන්න. මොකද අපි දන්නේ නැහැ හරියට මොකද මොන වගේ එකක්ද යාලට ඕනේ කියලා. ඒ නිසා එහෙම කරන්න. එතකොට ඕගොල්ලන්ට පැටලෙන්නේ නැහැ.
ඊට පස්සේ අපිට එතකන් අවශ්‍ය වෙනවා ඊට පස්සේ ඔයන්න ඕ ටික කරලා අනිත් එක තමයි මේ වීසා කාඩ් එකට අවශ්‍ය වෙනවා මේ මෙන්න මේ වගේ මං කිව්වේ සල්ලි දාලා ගන්නවා කියලා. ඉතින් මෙන්න මේ කොලේ ගන්න තමයි අපි ඔය බර ගාණක් අපි ඉතින් එකතු කරලා දා ගන්න ඕනේ. වීසා එකට සල්ලි ඕනේ වෙනවා කියලා මම වීඩියෝ එකේදී කලින් වීඩියෝ එකේ මුලින් කිව්වේ අන්න ඒකයි. මේකට සල්ලි ඕන වෙන්නේ මෙන්න මේ කොලේට. මේකේ මෙන්න මේකට කියන්නේ එක්ස්ට්‍රාස් කියලා. ඌන් එක්ස්ට්‍රාස් කියලා ඉල්ලුවාම යාලා දෙනවා මාසිකව හෝ මාස දෙක තුනකට හෝ මේ අපි ගනුදෙනු කරලා තියෙන විදිහ. ඉතින් මේ කොලේ තමයි අපිට අවශ්‍ය වෙන්නේ අර වීසා එකේ අර අපි කිව්ව මේ සල්ලි බලන්න ඒගොල්ලෝ වත්කම අපේ මේ බබාව මේ කියන්නේ බබාව නඩත්තු කරන එක බලන්න තමයි මේක ඉල්ලන්නේ. ඊට පස්සේ අපිට ප්‍රීමරියට අපේ නගර සභාවට අවශ්‍ය වෙනවා ඩොකියුමන්ට් ටිකක් වැඩපලෙන්. එකක් තමයි අපේ ඩොකියුමන්ට් එක අපේ මේ කොන්ට්‍රැක්ට් එක తాවකාලිකව නතර කරා කියන එක හම්බෙනවා අපිට වැඩපලෙන් ඉල්ලුවාට පස්සේ ඒක හම්බෙලා ඒකත් දෙන්න අපිට ප්‍රීමරියෙන් හම්බෙනවා මේ වගේ කොලයක්. ඉතින් ඩොකියුමන්ට් එක මේ වැඩපලෙන් හදා ගන්න කියලා. ඉතින් වැඩපලෙන් తాවකාලිකව නතර කරපු ඇග්‍රීමන්ට් එකක් අවශ්‍ය වෙනවා. මේක වැඩපලෙන් ලියලා දෙන්නේ මේක අපේ පඩිය දාලා පඩිය මාසිකව අපිට හැදුණු කොහොමද කියලා ලියලා දෙනවා. තව ටිකක් දෙනවා. ඉතින් ඒ ටිකයි ඔය අධේවරින්සා ඔන්න වගේ ටිකක් අවශ්‍ය වෙනවා. ප්‍රීමරියෙන් කියන මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. ඒ ටික ඔයාලා ගිහලා ප්‍රීමරියට ලබා දෙන්න ඕනේ. එතකන් එයාලාගේ වැඩ ටික ආරම්භ කරනවා. මේ අපේ සල්ලි හම්බෙන එකට. ඉතින් ඔන්න වීසා කාඩ් එක හැදුවට පස්සේ ඔන්න මේ પાස්පෝර්ට් එකත් හදලා වීසා කාඩ් එකත් හැදුවට පස්සේ වීසා කාඩ් එකෙන් පස්සේ අපිට අපේ සල්ලි ටික හම්බෙන එක වෙනවා. ඒගොල්ලෝ එකපාරම අපිට සල්ලි දෙනවා. ඒ කියන්නේ මාස ගාණක් පරක් වුණාට අපි දැන් හිතමුකෝ උදාහරණයක් විදියට අපේ බබා හම්බුනේ ජූලි මාසේ. එතකොට ජූලි මාසේ හම්බුණාට පස්සේ යාලා ඩොකියුමන්ට් එක හදලා සැප්තැම්බර් ඔක්තෝබර් වුණාට ප්‍රශ්නයක් නැහැ. එයාලා ඔක්තෝබර් මාස වෙනකොට අපේ අර මාස ගෙවිච්ච මාස ටිකට අපිට සල්ලි ඔක්කොම එකපාර ලබා දෙනවා. ඉතින් මට නම් හම්බුනේ 2500ක් වගේ මුදලක්. ඉතින් 2350ක් 2250ක් සමහරවිට 2600 2550 වගේ හම්බෙන අය ඉන්නවා. පඩිය හැටියට මං හිතන විදිහට ඔක හම්බෙන්නේ. ඉතින් ඔන්න වගේ හම්බෙන අය ඉන්නවා. තව දෙයක් තමයි බබාට හම්බෙන එකට අපි කියන්න ඕනේ ලොකාසියා කියලා. ලොකාසියා ඒ නම හොඳට මතක තියාගන්න. අපිට හම්බෙන එකට කියන්න ඕනේ ඉන්දෙමිනාසියා. ඉතින් ওই දෙකම එකට තමයි හම්බෙන්නේ. ලොකාසියා එක හදාගන්න කියලා අපි මෙයාට මේ මොනවාද අපේ බැංකු කාඩ් එකේ එක්ස්ට්‍රාස් එකක් ගිහින් දෙන්න ඕනේ ප්‍රීමරියට. ඔය එක්ස්ට්‍රාස් එක ආයි අවශ්‍ය වෙනවා ප්‍රීමරියට. ඉතින් ප්‍රීමරියට ඔය මුදල් දාලා එහෙම අවශ්‍ය නැහැ. අර එදිනදා වෙන ගනුදෙනු අනුව තමයි ඒක මේ පෙන්වන්න ඕනේ. ඉතින් ඒක පෙන්නුවා නම් ඒක එක්ස්ට්‍රාස් එකක් නිකන් ගත්තා නම් ඇති. සමහර බැංකුවල ඔය ලොකාසියා එක හදාගන්න ටිකක් අමාරුයි. මොකද BRD බැංකුවේ ටිකක් අමාරු වුණා. මට BRD එකෙන් හදාගන්න බැරුණ නිසා මම යුනික්‍රෙඩිට් එකෙන් තමයි හදාගත්තේ. ඉතින් යුනික්‍රෙඩිට් එකෙන් ඇත්තටම අවුලක් නැහැ. යුනික්‍රෙඩිට් එකෙන් ටක් ගාලා ඕක හදලා දෙනවා. එතකම් මට ආවේ තැපෑලට තමයි. ඉතින් ආවේ. ඉතින් තැපෑලට එන එක ලොකු කරදරයක්. මොකද මෙහෙන් වැඩි වෙලාවත් මාරු වුණොත් එහෙම ඉතින් ඒක කරදරයි. හෙට යන්න ඕනේ, ගිහින් ගන්න ඕනේ. හැම 10 වෙනිදාම වගේ ආවා. ඉතින් දැන් අපිට හම්බෙනවා කාඩ් එකට ටක් ගාලා වැටෙනවා 8 වෙනිදා විතර වෙනකොට සල්ලි හම්බෙනවා හැම මාසෙම. මේ අවුරුදු දෙකෙන් පස්සේ හම්බෙන්නේ ලේ 300යි. 300 කියන්නේ 292ක් තමයි දැනට හම්බෙන්නේ. කලින් හම්බුණා 2500ක්. ඉතින් ඒක බබාට 1000 ගාණයි අපිට 1000 ගාණයි ඔන්න ඔහොම බෙදිලා යනවා. ඒක ඒ විදිහට බලා ගන්න ඕනේ. ඒක ආවට පස්සේ අපිට ලියුමක් එනවා ගෙදරට. ඔයාගේ සල්ලි ගන්න පුළුවන් ඉදිරි මාසේ ඉඳලා කියලා. ඊට පස්සේ ඒක අපිට මේ කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මම හිතනවා දැනට ඔක්කොම මට කියවෙන්නේ නැති කියලා මම බලාපොරොත්තු වුණ දේවල් ටික කියන්නේ ඔයගොල්ලන්ට අවශ්‍ය දේවල් ටික. ඉතින් ඔයාලට තව දේවල් මොනවා හරි තියෙනවා නම් ඇත්තටම කමෙන්ට් එකක් දාලා අහන්න. මොකද අපි මේ දේවල් ඇත්තටම කතා කරගන්න එක ගොඩක් හොඳයි. මොකද මම මේ කියන්න හේතුව තමයි සමහර අය කරගෙන තියෙන විදිය වෙනස්. කියන්නේ සමහර වැඩපොළ වලින් ඒ දේවල් කරලා තියෙන විදිය වෙනස්. ඒතර අපි කරගත්ත විදිය වෙනස්. අපි ඉතින් අපි කතා කරලා අපිට කලින් බබෙක් හම්බු කෙනෙක් කට්ටියත් එක්ක කතා කරලා අපිට උදව් කරපු දෙන්නෙක් හිටියා. ඉතින් ඒ දෙන්නගෙන් අපි අහලා කරලා තමයි අපි මේ තරම් දුරට මේ ටික කරගත්තේ. මොනවාද ඕනේ ඩොකියුමන්ට් මොනවද කරගන්න ඕනේ කියලා අහලා තමයි මේ ටික කරගත්තේ. ඉතින් ඒගොල්ලෝ කරගත්ත විදිහට අපිත් කරගත්තා. ඉතින් ටිකක් වෙනස් වුණා ඒගොල්ලන්ට වඩා අපිට. මොකද අර වැඩපොලෙන් ලොකු සපෝට් එකක් ලැබුණේ නැහැ. ඔක්කොම හැමදේම අපි කරගන්න බෑනේ. ඒ නිසා ඉතින් ඕගොල්ලන්ට එහෙම වෙන එකක් නැහැ. ගොඩක් දුරට වැඩපොලෙන් සපෝට් එකක් දෙනවා නම් ඉතින් ඕක කරගන්න පුළුවන්. ඩොකියුමන්ට් එක දෙන එක නම් වැඩපොලෙන් අනිවාර්යෙන් දෙනවා. ඒක ඉතින් දෙන්නත් ඕන නිසා. ඉතින් ওই විදිහට අවුරුදු දෙකෙන් පස්සේ හම්බෙන්නේ ඉතින් අර ගාන තමයි 292ක් සමහර අයට 300 හම්බෙනවා.
ඉතින් ඊට පස්සේ ටික ටික මේ අවුරුදු 18 වෙනකම් මං හිතන විදිහට ඕක හම්බෙයි කියලා හිතනවා දන්නේ නැහැ හරියට. ඉතින් ඔච්චරයි ඉතින් කියන්න උමනා වුණේ. කියවුන්නේ නැද්ද යම් මොනවා හරි තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තවලිත් මාර්ග සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. ඉතින් අදට සමු ගන්නම් එහෙනම් හැමෝටම බුදු සරණයි.